අරුගේ නමත් අහගත්තා නම් තමයි හොඳ. මට හිතා ගිහිල්ලා ඒ මිනිස්සුත් එක්ක මේ ගැන ටිකක් කතා කරලා. ඕනේ නෑ පුතේ. නෑ හරි අසාධාරණයි නේ මිනිස්සු. දැන් ඔය තාර්ජනය කළෙත් වෙන කවුරු හරි. සූසූ ගෑවෙත් වෙන කවුරු හරි. ඒ අපේ මල්ලි කෙනා විතරක් ගිහලා පොලිසියට කිව්වේ. මිනිස්සු අපි කවුරු කියලා හිතා ඉන්නවද දන්නේ? ඕනේ නෑ. OIC මහත්තයා අවුල ලියලා දැම්මනේ. දැන් ඔය ඇති. මෙයා අපරාධ උදේ මල්ලිට බැන්නේ. මම බැන්නේ පාරවල් ගන්න රස්තිය අදුවේ ගිහලා එක එක ලෙඩ ගෙදරට ගෙන්න එපා කියලා. කොහෙද මිනිහ? මිනිහ තාම ගෙදර ආවේ නෑනේ. ලොකු පුතේ. ඔයා දැන් මල්ලි අපහම කේකෝ ගහන්න යන්න එපා. හිමිහිට අවවාදයක් දෙන්න. මොකක් කියන්නද ඉතින් ඉන්නේ ඉන්නේ බෑ. මම කියන්නේ සේතම ඉස්සෙල්ලා මිනිහව යාළුවොත් එක්ක රස්තිය අදු ගහන එක නතර කරන්න ඕනේ. පොඩි පුතා නිතරම පාරට දුවන්නේ සිගරට් එකක් බොන්න. ඕන කිහිල්මලා පොණ එකයි අපේ වත්තට වෙන්නේ. තේරුණා? ඔබ අපි නොදන්නවා එයා සිගරට් බොනවා කියන්නේ. නෑ පුළුවන්. ඉස්සෙල්ලා අපි චෙක් කරලා බලමු මොනවද තියෙන අඩුපාඩු කියලා. හරි ඊට පස්සේ අපි මොනවාරි අවශ්‍ය නම් දාලා ඒක හදාගමු. ඒක කොහොම හරි අදවස් තුන හදලා දෙන්න පුළුවන්. හෙලෝ. දේශානි මම කස්ටමර් කෙනෙක් එක්ක ඉන්නේ. මම ඔයාලට තව පොඩ්ඩකින් කෝල් කරන්නද? රයිට්. හරි. හරි අපි එහෙනම් එතෙන්ට යන්න මහත්තයා. මම කියන්නම් අපේ ගෝලෙට චෙක් කරන්න කියලා. හරි. ඒක කරගන්න. හරි. ජයවීර මේ දැන් ආපු මහත්තයාගේ වාහනේ චෙක් කරලා බලලා මොනවද අඩුපාඩු කියලා බලන්න. හරි දැන් එయ్య. හෙලෝ දේශානි අයියෝ මට කතා කළේ මේ අද උදේ මං එයාට අර ගෑණි මොන ගෑණිද මොන ගෑණිද කියන්නේ අනේ අර ඉස්සරහ ගෙදර මහ ගෑණි දේශානි ඉක්මනට කියන්න මට පරක්කු වෙනවා මට වැඩ තියෙනවා ඔයාට ඉතින් හැමතිස්සෙම වැඩ තමයි මේ ඉතින් ඉක්මනට කියන්න නැත්නම් මම ෆෝන් එක තියෙනවා මේ ෆෝන් එක තියන්න එපා ඔයා දන්නවද මම පාට බහිනකොට මේ ගෑණි කාර්ලා කෙල ගැහුවානේ මූණට නෙමෙයි පාරට ෂෝ ඉතින් ඔයා ඔය ටික කියන්නද